කියන්නේ වෛරය වෙනුවට සමාවතීමේ වැදගත්කම ගැන කියන බෞද්ධ කතාවක්. කොසොල් රටේ දීගිති කියලා රජ කෙනෙක් හිටියා. එයාට පුත්කුමාරයෙක් හිටියා දීගායු කියලා. වෙනත් රජෙක් දීගිති රජ්ජුරුවොයි රජ පිසවයි මරලා දැම්මා. දීගායු කුමාරයාට තමන්ගේ දෙමව්පියන්ගේ මරණය ගැන හරිම දුක හිතුණා. එයා හිතුවා කවද හරි තමන්ගේ දෙමාපියන්ව මරපු රජ්ජුරුවන්ගෙන් පලිගන්න ඕනි කියලා. ටිකෙන් ටික කාලය ගත වෙද්දි දීගායු කුමාරයා උපායශීලීව රජුට ඉතාම කිට්ටු වෙලා රජුගේ හොඳම විශ්වාසවන්තයා වුණා. මේ අතර රජුත් සමග මුවදඩයමේ ගිය දවසක දීගායු කුමාරයාට රජ්ජුරුවන්ගෙන් පලිගන්න අවස්ථාවක් උදා වුණා. නමුත් කුමාරයාගේ පිය රජතුමා මැරෙන්න කලින් කුමාරයාට කියපු කතාවක් එක පාරටම ඔහුට මතක් වුණා. පුත දීගායු ළඟ නොබලන්න දුරම බලන්න. තමන්ගේ තාත්තා කියපු කතාවේ අර්ථය කුමාරයාට වැටහුණා. තමන් සිදු කරන්න යන ක්‍රියාවෙන් පසුව සිදුවීමට නියමිත සිද්ධිදහමය ඔහු මනසින් දුටුවා. ඔහු තේරුම් ගත්තා වෛරයෙන් සිදුවන්නේ තව තවත් වෛරය වැඩිවෙන එක විතරයි කියලා. කුමාරයා රජ්ජුරුවන්ට සමාව දුන්නා. අවෛරයෙන් වෛරය සංසිඳුණා. දීගායු කුමාරයාගේ මේ ක්‍රියාව නිසා නපුරු රජතුමත් ඇත්ත තේරුම් ගත්තා. ඔහු දීගායු කුමාරයාට රාජ්‍යත්වය නැවත ලබා දී දෙදෙනාම එක්ව යහපත් පාලනයක් ගෙන ගියා.